සුබ දවසක් මගේ යාළුවෝ හැම දිනාටම. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මගේ උපන්දිනය දවසේ අවුරුදු 3ක් පුරාවටම අපි අනුරාධපුර රුවන්වැලි මහා සෑය වෙනුවෙන් කරන උතුම් සම්බුද්ධ පූජාව ගැන විස්තර අරගෙන. ඉතින් ගොඩක් වෙලාවට අපි අනුරාධපුරේ ගියාම අපේ යාළුවොත් එක්ක හරි කාත් එක්ක හරි අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි මහා සෑයේ ගිහිල්ලා මල් පූජා කරලා වැඳලා ජයශ්‍රී මහා බෝධියට ගිහිල්ලා වැඳලා ආපහු එනවා. කියන්නේ අපේ තියෙන ෂෙඩියුල් එකත් එක්ක. ඉතින් මේකෙදි වෙන්නේ අපි දවසක් පුරාවටම රුවන්වැලි මහා සෑයේ ගත කරනවා. උදේ දවල් හවස කියන සම්බුද්ධ පූජාමය පින්කම් අපිට ඉෂ්ට කරන්න පුළුවන්. අපි කරන්නේ එක දවසක් තෝරගෙන ඒ දවසේ සම්පූර්ණ උදේ ගත්තොත් කිරියාහාර පූජාව, දවල් ගත්තොත් සම්බුද්ධ පූජාව, හවස ගත්තොත් අෂ්ටපාන පූජාව. මෙන්න මේ කියන පූජාවන් තුලට අපි මූල්‍යමය දායකත්වය බාර ගන්නවා. ගත්තට පස්සේ රුවන්වැලි මහා සෑයෙන් ඒ දවසම අපි වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් අපිට පුළුවන් අපිට කිසි දෙයක් කරන්න නැහැ. අපිට තියෙන සහභාගී වෙන්න විතරයි. ඉතින් රුවන්වැලි මහා සෑයට ඒ අදාළ මූල්‍ය දායකත්වය ලබා දුන්නට පස්සේ ඒ අදාළ දිනේදී අපිට මෙන්න මේ පූජාමය පින්කම අපේ කරගෙන අපිට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ඒ දිනයක් ලබා ගන්න එක නම් ගොඩක් අමාරුයි. මොකද ඒක මං හිතන්නේ ෆුල් වෙලා තියෙන්නේ අපේ වාසනාවට, මගේ වාසනාවට ඒ දිනේ මගේ අම්මට පුළුවන් වුණා වෙන් කරගන්න. ඒකත් මං හිතන්නේ අවුරුදු 3ක් තමයි ලබා දෙන්නේ. අපි මේ කරපු අවසාන අවුරුද්ද 3කින් පස්සේ වෙන කෙනෙක්ට ඒක බාර දෙනවා. මොකද ගොඩක් අය ඉන්නවා වේටින් ලිස්ට් එකේ මෙන්න මේ සම්බුද්ධ පූජාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්බුද්ධ පූජාව කොහොමද වෙන්නේ කිව්වොත් මේකට ටිකක් විශාල දායකත්වයක් දරන්න වෙනවා. ඉතින් අපිට ඒක තනියෙන් කරන්න ඕනේ නැහැ. සෑහෙන පිරිසක් මේ පූජාව වෙනුවෙන් අපිට අරගෙන යන්න පුළුවන්. නමුත් ඒ පෙරහැරට සහභාගී වෙන්න පුළුවන් කීප දෙනෙක්ට පමණයි. මොකද මේ පූජාවන් අරගෙන යන්න පුළුවන් කීප දෙනෙක්ට පමණයි. ඉතින් මේකෙදි ගොඩාක් අය මම දැකලා තියෙනවා බස් පිටින් එනවා මේ පූජාව කරන්න. කිරි ආහාර පූජාව කරනකොට උදේ 4:00 වෙද්දී අපි රුවන්වැලි සෑයේ පෙනී සිටින්න ඕනේ. ඒ අදාළ පෙරහැරට සහභාගී වෙන අය තනි සුදු පාටින් ඉන්න ඕනේ. මුඛාවරණ පළඳින්න ඕනේ. හිස් ආවරණ පළඳින්න ඕනේ. ඊට පස්සේ 5යි කාල වගේ වෙද්දී අපිට මේ පූජාවන් ලබා දෙනවා. අපි ඒක පෙරහැරකින් රුවන්වැලි සෑය වටේ අරගෙන ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට පූජා කරන්න ඕනේ. ඒ වගේම තමයි දවල් සම්බුද්ධ පූජාවත්, හවස අෂ්ටපාන පූජාවත්. එයාලා දෙන්න නියමිත වෙලාවට අපි ඒ විදිහට සුදු ඇඳුමින් සැරසිලා හිස් ආවරණ මුඛ ආවරණ දාලා ඒ අදාළ වෙලාවට ඒ ස්ථානයේ පෙනී සිටින්න ඕනේ. ඒගොල්ලෝ අපිට පූජාවන් ලබා දෙනවා. ඊට පස්සේ අපි පෙරහැරකින් තමයි රුවන්වැලි සෑය වටා ගිහිල්ලා එකපාරක් මේක රුවන්වැලි සෑයට පූජා කරන්නේ. ඒ දවසේදී ඉතින් අපිට සහභාගී වෙන්න අවස්ථාව හම්බුණා කංචුක පූජාවකටත්. ඉතින් ඒ පූජාවන් සියලුම දේ අපි ඒ දවස ඇතුළත ඉෂ්ට කරගත්තා. ඉතින් මම හිතනවා ඕගලන්ටත් අදහසක් එන්න ඇති මේ සම්බුද්ධ පූජාව කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න රුවන්වැලි මහා සෑය එකේ ඉන්නවා වෙනමම ලේකම් වගේ වෙනම ස්ටාෆ් එකක් පොඩ්ඩක් සම්බන්ධ වෙන්න. මට කියන්න දන්නේ නැහැ දිනයක් ගන්න පුළුවන් වේවිද කියන එක. මොකද ගොඩාක් අය මේක වෙනුවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද අවුරුද්දට තියෙන්නේ දවස් 365යි. ඒතකොට 365 දිනාට තමයි මේ අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕගොල්ලන්ටත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ගානේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ගොඩක් පිරිසක් එකතු වෙලා කරනවා නම් හැමෝටම ඒකට දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මේ තියෙන අපි රුවන්වැලි සෑය කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ කලින් දවසේ තමයි අපි අනුරාධපුරයට පිටත් වුණේ. ඉතින් අපි ඉසුරුමුණියට ගියා මුලින්ම. මේ තියෙන ඉසුරුමුණියේ අපි ගත්ත වීඩියෝස්. ඉසුරුමුණියට ගිහිල්ලා තමයි අපි ඊළඟ දවසේ සූදානම් වුණේ සම්බුද්ධ පූජාමය පින්කමට.
ඉසුන් මුලේ යනවා නම් පොඩ්ඩක් බලාගෙන යන්න. මන් දන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවද කියලා. මේ කිඹුල්ලෝ ඉන්නවා. කිඹුල්ලෝ 5 දෙනෙක් ඉන්නවා කියලා තමයි අපිට එතන ඉන්න අය නම් කිව්වේ. ඒ වුණාට මම නම් ඇත්තටම එක්කෙනෙක් දැක්ක මාර විශාලයි. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනවද දන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සම් වෙන්න අනිවාර්යයෙන්. ඒ වගේම තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ අපි දැන් අනුරාධපුරේ යනවා නම් අපි අටමස්ථාන බලන්න යන්නේ රුවන්වැලි සෑය බලන්න යනවා ශ්‍රී මහෝදිය බලන්න යනවා. මෙහෙම අර ඉක්මනට පැය 5ක් වගේ කාලයක් වගේ ඇතුළත ඉක්මනට බලලා ඉවර කරනවා. ඉතින් එහෙම නෙවෙයි මං හිතන්නේ අපිට රුවන්වැලි මහ සෑය ගත්තොත් දවසක්ම වගේ බලන්න දේවල් තියෙනවා. ඉතින් අපි දැන් මම මේ සෑහෙන වතාවක් ගියාට මම ගිය පාර නොදකපු දේවල් මම මේ පාර දකිනවා. ඒ හින්දා ටිකක් අර ටයිම් එක කාලය ගත කරන්න පුළුවන් විදිහට ඔයගලන්ට යන්න පුළුවන් නම් ඒක ඇත්තටම වටිනවා. ඒ වගේම මම දන්නවා ඉතින් ගොඩක් අමාරුයි අපිට ඒකට වියදම් කරන්න මූල්‍යමය සල්ලි ඕනේ අපිට ඒ වගේ ගොඩක් දේවල් ඕනේ. ඒ වුණාට ඔයගලන්ට පුළුවන් නම් මේක ටිකක් රුවන්වැලි සෑයට යනවා නම් අපි දවසම අද රුවන්වැලි සෑය වෙනුවෙන් යමු කියලා ඉන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් මේ ඔක්කොම ඉවර කරලා අපි පොඩ්ඩක් නාන්න එහෙම වැවක් හොයාගෙන ගිහිල්ලා මේ ලස්සනට දිනේ ගත කරලා ආවා ඉතින්. මම ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා ඕගොල්ලන්ටත් ප්‍රාර්ථනා කරනවා මේ විදිහට දවසක් හරි ගිහිල්ලා මේ වගේ පින්කම් වලට සහභාගී වෙන්න පුළුවන් වෙන්න කියලා.